වහන්සේගේ ශුද්ධ නාමය අපි උසවමු. අපි අවසානයේ ගායනා කරා රචු කරන්න ආත්මය ගැන. ඔබ දන්නවද දෙවියන් වහන්සේගේ ආත්මය වල ශුද්ධාත්මයන් වහන්සේ අපිට ඕනේ ඇයි කියලා. යේසුස් වහන්සේ දුන්න පොරොන්දුව ඒ ආත්මයන් වහන්සේ අපිට යොමුවේ ඇයිද කියලා. ඔබ ඒක අද දවසේ හරියටම දැනගන්න. මේ ක්‍රිස්තියානියයි ලෝකයේ තියෙන අනිකුත් ධර්මතාවයන් අතර වෙනස ඒ ඔක්කොම පුරාණ ධර්මතාවයන් විදිහට තියෙනවා. ලෝකයේ පැරණිම පරම ආගම විදිහට ගත්තොත් හින්දු ආගම තමයි තියෙන්නේ. නමුත් ක්‍රිස්තියානියේ තියෙන විශේෂත්වය අනිකුත් සියලුම ධර්මතාවයන් වලට වඩා ඒකේ තියෙන වෙනස තමයි ඒකේ කතෘ ඒකේ නිර්මාතෘ තවම ජීවත් වෙනවා. ආමේන්. ආමේන්. උන්වහන්සේ ජීවමානව අපි එක්ක තවම ක්‍රියා කරනවා. උන්වහන්සේ මරණු දෙවි කෙනෙක් නෙවෙයි. උන්වහන්සේ ධර්මතාවයක් ප්‍රකාශ කරලා ඒකේ ලෝකයට නිදහස් කරලා දීලා මැරිලා ගිය තරක් නොවේ. උන්වහන්සේ සදා කාලයටම ජීවත් වෙන ඒ දෙවියන් වහන්සේ නිසා ක්‍රිස්තියානිය කියන්නේ දවසින් දවස අලුත් වෙන ධර්මතාවයක්. මොකක්ද අලුත් වෙන ධර්මතාවයක් කියන්නේ? අලුතින් දේවල් මේකට එකතු වෙනවා. ඔව්. මොකක්ද එකතු වෙන්නේ? මොකක්ද එකතු වෙන්නේ? දේවදරුවනේ සුද්ධාත්මයන් වහන්සේ අපිට උන්වහන්සේ දුන්නේ ඇයිද? දැන් අපි බැලුවොත් පරණ ගිවිසුමේදී දෙවියන් වහන්සේගේ සෙනඟ ඒ වගේම දෙවියන් වහන්සේගේ මනුෂ්‍යෝ එදා එකතු වුණා. දෙවියන් වහන්සේ ඔවුන්ට මඟ පෙන්වමින් අරගෙන යද්දී අපි දකිනවා දේව වචනේ සීනයි කන්ද පාවලට එකතු වුණා දෙවියන් වහන්සේට නමස්කාර කරන්න, උන්වහන්සේගේ මහිමය අත්දකින්න. ඒ වගේම මෝසෙස් ඒ අනාගතවත් වූ උදාහිත දෙවියන් වහන්සේගේ මනුෂ්‍යෝ ගියා ඒ ස්ථානයට දෙවියන් වහන්සේගේ අභිමුඛත්වය ලබන උන්වහන්සේගේ පණිවිඩය, උන්වහන්සේගේ ප්‍රකාශ වීම, උන්වහන්සේගේ එළිදරව් වීම ලබන්න. නමුත් මේ වර්තමානයේ ඔබ මා සම්බන්ධ වෙලා ඉන්නේ කොතනද කියලා දේව වචනේ තියෙනවා. එතකොට එදා දෙවියන් වහන්සේ මේ මිනිස්යන්ට උන්වහන්සේම ඇවිල්ලා ඒ මොහොතේ කතා කරා එදා හිටපු දෙවියන් වහන්සේගේ මිනිස්යන් තුලින්. දෙවියන් වහන්සේම ආවයි මිනිස්යන් කරා සෙනඟට කතා කරා. ඊට පස්සේ ආපහු දෙවියන් වහන්සේගේ ආත්මය කියන්නේ. නමුත් මේ වර්තමානයේ දෙවියන් වහන්සේගේ දරුවන් වල ඔබට දෙවියන් වහන්සේගේ ආත්මය ඒ ශුද්ධාත්මය දීලා තියෙන්නේ ඇයිද කියලා ඔබ හරියටම දැනගත්තොත් ක්‍රියාකර දේවදරුවනේ ඔබ කොයිතරම් බලවත් ආශිර්වාදවත් මනුෂ්‍යයෙක් කියලා ඔබ දැනගන්න. දෙවියන් වහන්සේ උන්වහන්සේගේ ආත්මය ඒ පොරොන්දුවේ ආත්මයන් වහන්සේ අපිට දුන්නේ මොකටවත් නෙවෙයි. උන්වහන්සේ අපිට දුන්නේ ආත්මය ස්වර්ගයේ නිදහස් වෙන්නා වූ පණිවිඩය ඒ මොහොතේම උන්වහන්සේ ඔබ තුළ ඉන්න ආත්මයන් වහන්සේට එවන්න. ආමේන්. ආමේන්. ස්වර්ගයේ සිද්ධ වෙන්නේ මොකක්ද? ස්වර්ගයේ සිද්ධ වෙන්නේ කෙරෙන කටයුතු මොනවාද? උන්වහන්සේගේ පියවරවල් මොනවාද? ඒ හැම දෙයක්ම එක් ක්ෂණයකින් උන්වහන්සේ මේ පොළොවට එවන පිණිස උන්වහන්සේ තැබුවේ ඔබ තුළ ඉන්න යාත්ම. ඒ ආත්මයන් තුලට තමයි ස්වර්ගයේ ඒ පණිවිඩය එවන්නේ. අන්න ඒ නිසා තමයි සුද්ධාත්මයන් වහන්සේ ඔබට මට උන්වහන්සේ තවලා දෙන්නේ. එහෙනම් එදා දෙවියන් වහන්සේ පරණ ගිවිසුමේ උන්වහන්සේ ඇවිල්ලා මිනිස්සු තුලින් කතා කරා උන්වහන්සේගේ ආත්මය ගියා. නමුත් අද ස්වර්ගයේ සිද්ධ වෙන්නේ මොකක්ද? සිදුවෙන හැම සිදුවීමක්ම උන්වහන්සේ ඒ ක්ෂණයේ ඔබ තුළ ඉන්න ආත්මයට කතා කරනවා.
මේක තමයි දෙවියන් වහන්සේගේ බලවත්ම ආශිර්වාදය උන්වහන්සේගේ ආත්මය උන්වහන්සේ අපිට දීලා කරන්නේ. ඇයි මම කොහොමද ඒක කියන්නේ? සුදු යෝහන් තුමාගේ සුභාරංච පොතේ 16 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ කියනවා. ඒ සත්‍යතාවයේ ආත්මය වහන්සේ ආකාර නුඹලාට උන්වහන්සේ සත්‍ය කරා නුඹලාට මඟ පෙන්වනවා. උන්වහන්සේ තමන්ගෙන්ම උපදවා කතා නොකර උන්වහන්සේ අසරදේ කියා ඔන්න හොඳට අහගන්න. උන්වහන්සේ අසරදේ කියා පැමිණෙන්න තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරනවා. ආමේන්. පැමිණෙන්න තිබෙන දේ නුඹලාට උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් මම ඔබට කියනවා දේවදරුවනි. දෙවියන් වහන්සේගේ ශුද්ධාත්මය අරන් ඔබත් එක්ක ඉන්න අනිවාර්යම අවශ්‍යයි. ඇයි ඒක අවශ්‍යද? ඔබට දෙවියන් වහන්සේ ඉදිරියේ ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම රැප්චර් ඔබට යන්න නම් පැමිණෙන්න තිබෙනදී උන්වහන්සේ අන්න කතා කරනවා. ආමේන්. පැමිණෙන්න තිබෙනදී උන්වහන්සේ ප්‍රකාශ කරනවා. එහෙනම් ඕන්න දැන් දෙවියන් වහන්සේ ඉදිරියේ යේසුස් වහන්සේගේ දෙවනි පැමිණෙන්න තිබෙනවා කියලා ඔබට කතා කරන්නේ ඔබ තුළ ඉන්න ආත්මය වහන්සේ. එහෙනම් ඔබ ආත්මය වහන්සේත් එක්ක මෙවැනි බලවත් සම්බන්ධතාවයේ හැම කෙනෙකුම ඉන්න අවශ්‍යයි කියලා දෙවියන් මේ උදෙසා තමයි ශුද්ධාත්මය වහන්සේ ඔබට දුන්නේ. එහෙනම් එදා වගේ නෙවෙයි අද දෙවියන් වහන්සේ ස්වර්ගයේ සිද්ධ කරන්නා වූ හැම දෙයක්ම උන්වහන්සේ ඒ ශ්‍රේණිකයේ පණිවිඩය ඔබ තුළ ඉන්න ආත්මය වහන්සේ නිදාස් කරනවා. මෙන්න මේ සම්බන්ධතාවයට තමයි දෙවියන් වහන්සේ ඔබට උන්වහන්සේගේ ආත්මය වහන්සේ දුන්නේ. අපි කොහොමද ඒක දැනගන්නේ? අපි දේව වචනේ බලමු. හෙබ්‍රේය පොතේ 12 වෙනි පරිච්ඡේදයේ කියවන්න 22 ඉඳලා 29 දක්වා 18 ඉඳලා තියෙන නම් මේ කොටසම කියවපු නිසා දැන් ඔබත් එක්ක කතා කරේ එකයි 22 ඉඳලා කියවන්න 29 දක්වා ඔබ හොඳට බලන්න. නුඹලා ළඟ සිටින්නේ සියොන් කන්දර ජීවමාන දෙවියන් වහන්සේගේ නුවර වූ ස්වර්ගීය යෙරුසලමට ගණන් නැති දේවදූත සේනාවකට ස්වර්ගයේ නාම ලියා තිබෙන කුළුතුලන්ගේ මඟ පෙන්වීම හා සභාවට සියල්ලන්ගේ විනිශ්චයකාරෝ වූ දෙවියන් වහන්සේගේද සම්පූර්ණ කරන ලද ධර්මිෂ්ඨයන්ගේ ආත්මද අලුත් ගිවිසුමේ නලහකාර වූ යේසුස් වහන්සේද ආබෙල්ට වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේද මිදටත් කතා කරන තනන් වහන්සේ එපා නොකරන්න බලාගනිලා මම නිසාද පොළවේදී අවවාද කළ තනන් වහන්සේ එපා කළ විට ඔහු නොගැලවුණෝ නම් ස්වර්ගයෙන් අවවාද කරන තනන් වහන්සේ කෙරෙහි අහක්ව ගියොත් අපි කොහොම ගැලවෙන්නද? උන්වහන්සේගේ ශබ්දයේ ඒ කාලයේදී පොළව සෙලවුණාය. නමුත් දැන් උන්වහන්සේ මම පොළව පමණක් නොව ස්වර්ගයේ තව වරක් කම්පා කරන්නෙමි කියා පොරොන්දු වී තිබේ. තව වරක් කී වචනේ පෙන්වන්නේ නොසලවෙන්නා වූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදූ දේවල් මෙන් පහ කරන බවය. එහි සොරවන්ට බැරි රාජ්‍යයක් ලබන්නා වූ අපි ගෞරවයෙන්ද දේවබයින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහය ඇතුව සිටිමු. මක්නිසාද අපගේ දෙවියන් වහන්සේ විනාශ කරන කිනාකිය. දේවදරුවනි මම මේ කොටස ඔබට විස්තර කරන්න ප්‍රථම තවත් කියනවා. පළවෙනි කොරින්ති 12 කියනවා ආත්මයන් වහන්සේ අපිට දී තිබෙන්නේ එකින් එක්කෙනාගේ ප්‍රයෝජනෙ පිණිස. එහෙනම් ආත්මයන් වහන්සේ ඔබට දීලා තියෙන්නේ ඔබගේ ප්‍රයෝජනෙ පිණිස. මොකක්ද ඔබගේ ප්‍රයෝජනෙ? ඒ ස්වර්ගීක මඟ පෙන්වීම ඔබේ ජීවිතයට ලබා ගන්න පිණිස. දැන් මේ කියෝ කොටස ඔබ ඔබේ අවධානය මුළු වනින්ම ප්‍රියාකර දේවදරුවනේ දවසේ මේකට යොමු කරන්න. ඇයි මම මේක ඔබට කියන්නේ? ඔබට මම කියුවා ස්වර්ගයේ සිද්ධ වෙන්නේ මොකක්ද? උන්වහන්සේගේ සලස්ම මොකක්ද?
උන්වහන්සේ ඉදිරි දිනවල කරන්ට යන්නේ මොනවද මේ පොළොව මත? උන්වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්න යන්නේ කොහොමද? මේ හැම දෙයක්ම ඔබට දැනගන්න උන්වහන්සේ කලින්ම ඒ ආත්ම වාසය ඔබට එවුවා. එහෙමනම් ඔබ හැම කෙනෙක් සතුවම ඒ ආත්මයන් වහන්සේ ඉන්න අවශ්‍යයි. දැන් ඒ තුල මොකද්ද දෙවියන් වහන්සේ කරන්න යන්නේ සහ අපි සම්බන්ධ වෙලා සිටින්නේ මේ කොටසේ කිව්වා හැම කෙනෙකුම බයිබල් කියන අය බලා ගන්න නුඹ නුඹලා ළඟා වී සිටින්නේ සියොන් කන්දට ජීවමාන දෙවියන් වහන්සේගේ නුවර වූ ස්වර්ගීය යෙරුසලමට ගණන් නැති දේවදූත සේනාවකට ස්වර්ගයේ නාම ලියා තබන කුළුගලන්ගේ මහ රැස්වීමට හා සභාවට සියල්ලන්ගේ විනිශ්චයකාරෝ දෙවියන් වහන්සේද සම්පූර්ණ කරන ලද ධර්මශ්‍රයන්ගේ ආත්මක අලුත් කිස්මේ වැදහත්කාර වූ යේසුස් වහන්සේද ආවෙන්න වඩා උතුම් ලෙස කතා කරන ඉසීමේ ලේද වෙතට දැන් මේ කොටසේ කිව්වා ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කොහෙටද? ස්වර්ගීය යෙරුසලමට. ඒ වගේම දෙවියන් වහන්සේගේ නුවරට ස්වර්ගයේ නාම ලියා තිබෙන නාම ලියා තිබෙන කුළුගලන්ගේ මහා රැස්වීම. දැන් මේ ඔක්කොම විස්තර කරද්දී නිකන් ඔබට හිතෙන්න පුළුවන් මේක නිකන් බයිබලයේ අර යම් දේවල් විස්තර කරන්න අලංකාර කරන්න යොදලා තියෙන වචන කීපයක් කියලා. නෑ දෙවියන්. හොඳට ඔබ මතක තියාගන්න අපි මේ ඉරුදින මේ ස්ථානයට ඇවිල්ලා උන්වහන්සේට নমස්කාරය සුවුවා. අපි নমස්කාර කරේ ඔබම අපි පෙනෙන දේව දරුවන් විදිහට මේ කටයුතු සංවිධානය කරලා දෙවියන් වහන්සේට নমස්කාරය සුවුවා. හැබැයි මේ තුල ක්‍රියාත්මක වෙන්නේ ඔබට පෙනෙනා රාජ්‍යයක් නොවේ. ඔබට නොපෙනෙනා ස්වර්ගයේ පිහිටලා තිබෙනා ඒ බලවත් වූ රැස්වීමට දෙවියන් වහන්සේගේ නුවරට ඒ වැඩිමහල්ලන්ගේ රැස්වීමට සියල්ලන්ගේ නාම ලියලා තියෙන ඒ ස්ථානයට ඒ වගේම සියල්ලන්ගේ විනිශ්චයකාරෝ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ සිටිනා ඒ තැනට තමයි ඔබ මා নমස්කාරය ඔසවනු ලැබෙන්නේ. ආමෙන්. එතකොට ඔබ දන්නවද පෙනෙනා වූ රාජ්‍යයකට නොවේ අපි සම්බන්ධ වෙලා තිබෙන්නේ. මේ පෙනෙනා වූ විදිහට මේ හැම දෙයක් ඔබට පෙනෙනවා. ඒක හරි. නමුත් මේ ඔක්කොම දේවල් තුලින් ඔබ සම්බන්ධ වෙන්නේ කොහෙටද? නොපෙනෙනා වූ මේ මොහොතේ ස්වර්ගයේ වැඩ සිද්ධ වෙමින් පවතිනා වූ ඒ උන්වහන්සේගේ ස්වර්ගීය යෙරුසලමට. එහෙමනම් දැන් දෙවියන් වහන්සේ මොකක්ද කරන්න යන්නේ කියලා ඒ කොටසේ කියනවා 26 ඉඳලා තමයි කොටස කියවන උන්වහන්සේගේ ශබ්දයෙන් ඒ කාලේදී පොළොව සෙලුණාය. නුමුත් දැන් උන්වහන්සේ මම පොළොව පමණක් නොව ස්වර්ගය තවත් වරක් කම්පා කරන්නෙමි කියා පොරොන්දු වී තිබේ. තවත් වරක් යයි වචනේ පෙන්වන්නේ නොසෙල්වෙන්නා වූ දේවල් පවතින පිණිස සෙලවෙන ඒවා සෑදුම් දේවල් මෙන් පහ කරන බවයි. ඒ සොලොමන්ට බැරි රාජ්‍යයක් ලබන්නා වූ අපි ගෞරවයෙන් දේව බයින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වන ලෙස සේවය කරන පිණිස අනුග්‍රහයක් ලෙස දැන් මෙතන කියනවා මොකක්ද දෙවියන් වහන්සේ අපිට වග පෙන්වන්නේ අපි සේවය කරන්නේ සෙලවෙන්නා වූ රාජ්‍යයකට නොවේ. මේ ලෝකයේ හැම දෙයක්ම ඔබට පවතින නැත්නම් ඔබ සතු හැම දෙයක්ම සෙලවෙන්න පහ වෙන්න තිබෙන්නා වූ දේවල්. හැබැයි මේ ඔක්කොම දේවල් තුලින් අපි සම්බන්ධ වෙලා තියෙන්නේ මොකටද? නොසෙල් වෙන්නා වූ රාජ්‍යයකට. එහෙනම් මේ නොසෙල් වෙන්නා වූ රාජ්‍යයකට සම්බන්ධ වෙලා නැත්නම් ඔබ අන්න එතන භයානකත්වයක් තියෙනවා. දේවලරෝණි මම ඔබට කියන මේ හැම දේ තුලම
දෙවියන් වහන්සේ මට ඒක ඇතුළු කරලා ඒකේ යම් අත්දැකීමක් දීලා ඒ තුලින් තමයි මම දෙවියන් වහන්සේගේ පණිවිඩය උපරිමයෙන් ඔබට ඒක උත්සාහ කරන්නේ. එහෙම නැත්නම් ඒකේ මටත් සාක්ෂියක් නැහැ. මම දන්නවා ආත්මයන් වහන්සේගේ මැදහත්කමකුත් නැහැ. දෙවියන් වහන්සේත් එක්ක යන මේ ජීවිත ගමනේදී දෙවියන් වහන්සේ මට ගොඩක් දේවල් කරලා මගේ ජීවිතේ වටා තිබුණු ප්‍රශ්න, ගැටලු, බාධා, පීඩා, රෝග, පෞලේ කාරණා අතර තිබුණු අසරණකම්, දරුවන්ගේ බිරිඳගේ රෝග මේ ගොඩාක් දේවල් තිබ්බා. උන්වහන්සේ මේ හැම දෙයකින්ම මට යහපත කරලා උන්වහන්සේ මාව නිදහස් කරා. හැබැයි ඒක නොවේ මගේ සාක්ෂිය. ඒක නොවේ මගේ සාක්ෂිය. මොකක්ද මගේ සාක්ෂිය? උන්වහන්සේත් එක්ක මේ ඔක්කොම ගමන තුල ගමන් කරද්දී දෙවියන් වහන්සේට මම මොරගසද්දී උන්වහන්සේට යාඥා කරද්දී උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉදී උන්වහන්සේගේම හඬ උන්වහන්සේගේම එළිදරව්ව උන්වහන්සේගේම ප්‍රකාශ වීම උන්වහන්සේ මට ලැබුව නිසා මට දුන්න නිසා ඒකත් එක්ක තමයි මම මේ ගමන දැන් නැගිටලා ඉන්නේ. ආමේන්. වෙන කිසිම භෞතික සාක්ෂියක් නිසා නොවේ. වෙන කිසිම භෞතික ආශිර්වාදයක් නිසා නොවේ මම දෙවියන් වහන්සේත් එක්ක මේ සේවය සම්බන්ධ වෙලා උන්වහන්සේත් එක්ක මේ ගමන යන්නේ. උන්වහන්සේගේ හඬ, උන්වහන්සේගේ ස්වර්ගීය හඬ, උන්වහන්සේ මගේ ආත්මයට නිදහස් කරා නිසා. එහෙනම් මම මේ දේවල් වලින් ඔබට මොකක්ද කියන්නේ? දේව දරුවනේ, ඔබ හොඳට මතක තියාගන්න මෙතන ඉන්න ඔබ හැම කෙනෙක්ම දෙවියන් වහන්සේගේ දේව දරුවන් විදියට ඔබ සම්බන්ධ වෙලා තිබෙන්නේ පිරිනව රාජ්‍යයට නොවේ. ඔබ සම්බන්ධ වෙලා සිටින්නේ නොපෙනෙන රාජ්‍යයට. මොකක්ද ඒ රාජ්‍ය? ස්වර්ගයේ පීඨා තිබෙන ඒ දෙවියන් වහන්සේගේ සුද්ධ නුවරට, ජෙරුසලමට, දෙවියන් වහන්සේ විනිශ්චයකාරයව සිටින ඒ තැනට, මැදහත්කාරයව සිටින යේසුස් වහන්සේ සිටින තැනට, කුළුදුලන්ගේ නාම ලියා තිබෙන ඒ මහා සභාවට සහ රැස්වීමට තමයි ඔබ මේ සභාව තුළ ඉති උන්වහන්සේට නමස්කාර කරද්දී ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. එහෙමනම් එතන සිද්ධ වෙලා හැම රහසක්ම උන්වහන්සේ ඔබ තුළ ඉන්න ආත්මයන් වහන්සේට ප්‍රකාශ කරන්න ඕනේ. ඒක තමයි සැබෑ කිතුණු දේව දරුවන්ගේ ආත්මීක එළිදරව් වෙන්න ඕනේ. ආත්මීක ප්‍රකාශනය වෙන්න ඕනේ. එහෙම නොවුනොත් මම දන්නවා පැහැදිලිවම ඔබ ක්‍රිස්තියානි කියලා ගමන ගියාට මේකේ රහස ඔබට එළිදරව් වෙන්නේ. මේකේ රහස ඔබට එළිදරව් වුණේ නැත්නම් වෙන්නේ මොකද්ද? ජීවිතයේ එන ප්‍රශ්න පීඩා හමුවේ ඔබට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි ස්වාමීනි අපි මෙහෙම ගියා මට මෙහෙම වුණේ? එහෙම නැත්නම් ඇයි අපිට මෙහෙම වුණේ? ඇයි මම අසරණ වෙලා ඉන්නේ? ඇයි මම රෝග වෙලා ඉන්නේ? ඇයි මම ප්‍රශ්න වලින් ඉන්නේ? ඇයි මම පීඩා වලින් ඉන්නේ කියන ප්‍රශ්නය ඔබට ඉතුරු වෙලා තියෙනවා. නමුත් දෙවියන් වහන්සේගේ ආත්මීක එළිදරව්ව ඔබ තුළ ඉන්න ආත්මයන්ට උන්වහන්සේ කතා කරද්දී ජීවිතේ මොන ප්‍රශ්න පීඩා ආවත් ඔබට දෙවියන් වහන්සේගෙන් අහන්න ප්‍රශ්නයක් නැහැ. ඇයි හේතුව? ඔබ තුළ ඉන්න ආත්මයන්ට ඒ ස්වර්ගීය පරිවිඩය උන්වහන්සේ වන නිසා. ආමේන්. එදා එලියට යෙසබෙල් ආහබ්ගේ විසව යෙසබෙල් බාල් පූජකයව මරලා එලියා බාල් පූජකයව මරලා පස්සේ එලියා නාව තර්ජනයක් යෙසබෙල්ගේ මොකද්ද? හිත බෙල්ලාවෙදී උඹවා ඒ පූජක බාල් පූජකයන්ගේ කෙනෙක් වගේ ඔබේ ප්‍රාණය නැති කරලා ඔබ මරලා දානවා. නමුත් එලියා ඒකට බය වුණා. ඇයි? ඒ වෙලාවේ හිටපු ඔක්කොම ඊට කලින් හිටපු ඔක්කොම දෙවියන් වහන්සේගේ ප්‍රොෆෙටවරුන් මරලා තිබුණේ. ඉතුරු වෙලා හිටියේ එලියා විතරයි. නමුත් එලියා බලවත් ක්‍රියාවන් කරලා අහසෙන් ගිනිපස්සලා දෙවියන් වහන්සේ කවුද කියලා මේ ඊශ්‍රායෙල් සෙනගට පෙන්නලා එවැනි බලවත් සම්බන්ධතාවයෙන් ඉදින් එලියා පරාජය. ඉතින් අදහෙනවා. නමුත්
එලියා මොකද්ද කරේ? මේ පණිවිඩය ඇහුවට පස්සේ හොරේ කියන කන්දට පලා ගියා කියලා තියෙනවා. ඒ ගිහිල්ලා ඕමයක් දැම්මා. ඒක හතරේ කියන්නේ නැහැ. ඒක දිගට යන්නේ. නමුත් දෙවියන් වහන්සේගේ දූතයන් ඕට කැම බීම සපෙලා උඩ ඕව ධෛර්යවත් කළ ශක්තිමත් කළ අවසානයේ ඕ හොරේ කන්දට ගියා. දැන් එලියා ඉන්න මහත් පීඩාවෙන් ඔහුගේ ජීවිතයට මරණ තරචනයක් තියෙනවා. එනිසා ඔහුට දැන් ශක්තිය හිඳ වෙලා ඉතින් ධෛර්ය වෙලා පසුබට වෙලා ඉඳී දෙවියන් වහන්සේ හොරේ කන්දේ එලියාට කතා කරලා ප්‍රකාශ කරනවා. කොහොමද ප්‍රකාශ කරන්නේ? ඉස්සලම එතන කියනවා ආයු රාජාගේ 19 වෙනි පරිච්ඡේදයේ පුරස් දෙන්නේ එලියා දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේදී දෙවියන් වහන්සේ කතා කරනවා. එලියා ඔබ මෙහෙම මොනවද කරන්නේ? ඒකට එලියා කියනවා ස්වාමීනි ඔබගේ පූජකයෝ අධිවැස්සෝ ඔක්කොම මරලා තියෙන්නේ මම විතරයි ඔබට සේවය කරන්නේ. ඔවුන්ගේ ප්‍රාණයන් විනාශ කරන්න හදනවා. ඒ පරිවිඩි කියන්නේ දෙවියන් වහන්සේ එලියාට කියනවා හොරේ කන්දට කෙලෙක් හදුමුදුනේ ඉන්න. ඔන්න දැන් දෙවියන් වහන්සේ එලියාට ප්‍රකාශ වෙන්නේ. මොකද්ද මේ තුලින් මම ඔබට කතා කරන්න යම් දෙයක් කියන්නේ. ඇයි මම එහෙම කියන්නේ? අපේ ජීවිතවල සිද්ධ වෙන්නා වූ දේ තුලින් අපි කොහොමද දෙවියන් වහන්සේගේ හඬට සවන් දෙන්න ඕනේ කියලා පණිවිඩයක් කියනවා. දැන් දෙවියන් වහන්සේ එලියාට ප්‍රකාශ වෙන්නේ. එතකොට මොකද්ද සිද්ධ වුනේ? ඉස්සලම කියනවා මහා සුළඟක් දැටි කුණාටුවක් ඇවිල්ලා පර්වත බිඳගෙන කුණාටුවකින් පර්වත බිඳගෙන එනවා කියන්නේ කුලකක්කෙන් නොසෙල්වෙන්න අවුද්දේ ඒ පර්වත ගස් කොළන් තමයි ඔක්කොම වැටෙනවා. නමුත් පර්වත කඳු හෙලවෙන්නේ නැහැ හොරකාවට. ඉතින් කියනවා පර්වත සුළඟගෙන එන ඒ තරම් බලවත් හුලඟක් ආවා. නමුත් දෙවියන් වහන්සේ ඒ හුලඟේ නොවිය කියලා කියනවා. ඊට පස්සේ මොකද්ද සිද්ධ වුණා කියන්නේ? පොළොව කම්පාවක් වුණා. නමුත් මේ දෙවියන් වහන්සේගේ පැමිණීම සිද්ධ වෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ එලියාට ප්‍රකාශ කරනවා. නමුත් මේ පොළොව කම්පාවෙ දෙවියන් වහන්සේ ඉන්නේ නැහැ කියලා කියනවා. ඊට පස්සේ ගින්නක් ආවා කියලා කියනවා. නමුත් දෙවියන් වහන්සේ ගින්නේ නොවී කියලා. දැන් එලියා මේ ඔක්කොම බලාගෙන ඉන්නවා දෙවියන් වහන්සේගේ පැමිණීම. දෙවියන් වහන්සේ ඉන්නේ ඇති මේ කාරණා සිද්ධ වුණා. නමුත් ඊට පස්සේ කියනවා මොකද්ද? ඊට පස්සේ සියුම් නිශ්චලතාවයක් සහ සිහිල් බොහොම මෘදු ස්වභාවයක් ඒ ස්ථානයේ පැවතුණා. අන්න එතකොට දෙවියන් වහන්සේ එලියාට කතා කළා කියලා දේව වචනේ ඒ කොටසේ තියෙනවා. දේව දරුවෝ ඔබ දන්නවද අපි දෙවියන් වහන්සේත් එක්ක යන්නා වූ මේ ගමන තුලදී අපේ ජීවිතයේ එන්නා වූ ඕනම ප්‍රශ්නයක් ගැටලුවක් තුලදී අපි දෙවියන් වහන්සේට මොරගසනවා. අපි දෙවියන් වහන්සේට යාඥා කරනවා. අපි දෙවියන් වහන්සේගේ උපකාරය ඉල්ලනවා. මමත් එහෙමයි. මගේ ජීවිතයේ ආපු හැම දෙයකදී මම දෙවියන් වහන්සේට මොරගසුවා. දෙවියන් වහන්සේට කිව්වා. ඒ වගේ අපේ ජීවිතවල හැම කාර්යයක් අපි දෙවියන් වහන්සේට මොරගසනවා. හැබැයි ඔබට තවම ඔබ මොරගසුවාද දෙවියන් වහන්සේගේ උත්තරය ඔබට පැමිණිලා නැතිද? ඇයි කුණාටුවක් පර්වත බිඳගෙන මහා හයියෙන් ආවට එතන කියනවා එතන දෙවියන් වහන්සේ කියන්නේ නැහැ. පොළොව කම්පාවක් එතනත් හිටියේ නැහැ. ගින්නක් ආව එතනත් හිටියේ නැහැ. එහෙනම් මෘදු හඬක් තුලින් තමයි දෙවියන් වහන්සේ කතා කරන්නේ. දැන් දේව දරුවෝ අපේ ජීවිතයේ වෙනන් ආකාර පීඩනය නැත්නම් කලබලයන් ප්‍රශ්න වියෝලෙක් අපි දෙවියන් වහන්සේට මොරගසනවා වෙන්න පුළුවන්. හැබැයි දෙවියන් වහන්සේගේ මොහොතේ ඔබට කතා කරන්න බෑ. දෙවියන් වහන්සේ ඔබට කතා කරන්නේ උන්වහන්සේගේ හඬට ඔබ සංවේදී වුණාම ඒ මෘදු හඬ තුලින් තමයි දෙවියන් වහන්සේ ඉදරවන්නේ. දැන් එලියා මේ ප්‍රශ්න දැක්කේ ඔක්කොම ඉති දෙවියන් වහන්සේ එලියාට කතා කරා. දැන් මේ වගේ අපේ ජීවිතේ අපි උන්වහන්සේට මොරගසනවා. අනිවාර්යයෙන් අපේ ජීවිතයේ ප්‍රශ්නයක් ගැටලුවක් ඇති අපි දෙවියන් වහන්සේට එක කියන්න ඕන බව ඇත්ත. නමුත් ඒ ඔක්කොම තුලින් මොකක්ද අපේ ජීවිතයට සිද්ධ වෙන්නේ?
අපි දෙවියන් වහන්සේ ඉදිරියේ අපේ ආත්මය තුලට අපිව ඇතුල් කරගන්න. ප්‍රශ්නයක් ගැටලුවක් පීඩාවක් තුළදී දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට යමෙක් යන්නේ නැත්නම් එයාට කොහොමවත් උත්තරයක් ගන්න බෑ. නමුත් ඔබ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට ගිහිල්ලා උන්වහන්සේට මුරගසද්දී ඒ මුරගැසීමේ අවසානම තැනදී ඔබ දන්නවද ඔබේ ආත්මය යම් හික්මීමකට නිශ්චලතාවයකට නිහඬතාවයකට ඇතුල් වෙන්නේ ඔන්න දෙවියන් වහන්සේගේ හඬ ඔබේ ආත්මයට උන්වහන්සේ කතා කරනවා. මම මේක කියන්නේ නිකන් නෙවෙයි. මම මේක කියන්නේ මම අත්දැකපු දේ නිසා. මගේ ජීවිතයේ ආවා වෙන්නේ හැම ප්‍රශ්නයක් ගැටලුවක් හමුවෙම මම මාස ගණන් කොයි කාලයක්ද කියන්න දන්නේ දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයේ මොර ගැසුවා. හැබැයි එක දවසක් මම එවැනි ආකාර දේව අභිමුඛත්වයේ ඉදී දෙවියන් වහන්සේගේම හඬ උන්වහන්සේගේම එළිදරව් වීම උන්වහන්සේ මට ඒ මොහොතේ මගේ කොහෙටද ඇන්නේ කියලා මටම හිතා ගන්න බෑ. මේ කනට ඇහුණාද මගේ ආත්මයට ආවද මගේ මනසට ආවද කොහෙටද ආවද කියලා මට තේරුම් ගන්න බෑ. මම එකපාර හිටපු තැනින් ඉඳගෙන දන ගහගෙන වගේ මම නැගිට්ටා. මම නැගිටලා මම ගියා ටක්කාර නිකන් පිස්සුවෙන් වගේ අපේ ගෙදර අයට ගිහිල්ලා තුවා මේව කරන්න. අපේ ගෙදර මිනිස්සු ගලවන්න පිස්සුද කියලා. කෙලින්ම අපේ උඩවට පිස්සුද කියලා. නමුත් දේවදත්වනි දෙවියන් වහන්සේගේ හඬ උන්වහන්සේ යම් මිනිසෙකුගේ ආත්මයට නියම විදියට කතා කරොත් එයා හඳුනා ගන්නවා කවුද එයාට කතා කරේ කියලා. කවුද එයාට එළිදරවුනේ කියලා. එහෙමනම් දේව වචනේ කියනවා දෙවියන් වහන්සේ ඉදිරියේ පෞරුතුමා කියනවා අපිට ඕල්මාදලා ඒ දෙවියන් වහන්සේ උදෙසා. අපි සියයත් උනම එනුකලා උදෙසා. ඒ වගේ දෙවියන් වහන්සේගේ එළිදරව් වීම, උන්වහන්සේගේ ප්‍රකාශ වීම මෙන්න මේ විදියට උන්වහන්සේ අපේ ජීවිතවලට කතා කරනවා. එහෙනම් ඒ සාක්ෂියත් එක්ක තමයි මම දෙවියන් වහන්සේගේ අභිමුඛත්වයට මෙලෙස ඉඳගෙන ඉන්නේ. උන්වහන්සේගේ ඉදිරියේ ඔබට කතා කරන්නේ. එහෙනම් දේවදත්වනි මම මෙතන ඉන්න ඔබ හැම කෙනෙකුටම කියනවා. මොකක්ද ඔබට කියන්නේ? ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ මේ පිළිඳා වූ රාජ්‍යයට නෙවෙයි. ඔබ මෙහෙ කරන්නේ ඔබ සේවය කරන්නේ ඔබ නමස්කාර කරන්නේ කාටද? නොපෙනෙනා වූ ඒ ස්වර්ගීය ජෙරුසලමට. ඒ මහා සභාවට. ඒ සභාවට නමස්කාර කරන ඔබට ඒ සභාවේ ඒ පරිවිණය ඔබ හැම කෙනෙකුටම ඉන්න අවශ්‍යයි. ඒවනම් මේ වචනේ කියනවා කතා කරන තරම් වාක්සේ එපා නොකරන්න බලන්න. එහෙමනම් ඔබ උන්වහන්සේ ඔබට කතා කරද්දී ඒ හඬ අහන්න නම් ඔබේ මේ තියෙන මේ කලින් ඒ හඬ අහන්න බෑ. ඔබේ මේ නිකන් කියන කටින් උන්වහන්සේට නිකම්ම කතා කරාට හරියන්නේ නැහැ. ඔබ ඒ ස්වර්ගයේ සිද්ධ වෙන පණිවිඩය උන්වහන්සේ ඔබට එවන්නා වූ පණිවිඩය ලබා ගන්න පිණිස ඒ තනන් වහන්සේ එක්ක ඔබ හැම මොහොතේම සම්බන්ධතාවයේ ඉන්නේ. අන්න ඒ විට තමයි උන්වහන්සේගේ හඬ ඔබේ ජීවිතයට උන්වහන්සේ එල්ලව කරන්නේ. මම කිව්වේ මම දේව අභිමුඛත්වයේදී ඒ ස්වර්ගයේ සිද්ධ වෙන හඬ උන්වහන්සේ මට එවුව නිසා අවුරුදු ගානක් ගමන් කරපු මගේ ජීවිතය ඒ ශරීරයේ සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා දෙවියන් වහන්සේ ඉදිරියේ මම කිව්වේ මාව නැගිටලා මාව එකපාරම හිටගත්තා. ඉඳගෙන දඩ ගහලා කියලා මට මතක නැහැ හිටපු විදිය ශරීරයෙන් මම නැගිටලා කාමරෙන් එළියට ආවා. ඇයි මම දන්නවා මට කතා කරේ කොහෙන්ද කියලා. දේවදත්වනි කතා කරන දැනන් වහන්සේ එපා නොකරන්න බලා ගන්න කියලා දේව වචනේ කියන්නේ ඒකයි. මම ඔබගෙන් අහනවා. ඒ කතා කරන දැනන් වහන්සේට ඔබ තුල ඉඩ තියෙනවද? එහෙම නැත්නම් හොඳට මතක තියාගන්න මෙතන කියනවා
උන්වහන්සේ මම පොළොව පමණක් නොව ස්වර්ගය තවත් වරක් කම්පා කරන්නේ කියා පොරොන්දු වී තිබේ. තවත් වරක් කී වචනයෙන් පෙන්වන්නේ. මොකක්ද මේ තවත් වරක් කියන වචනයෙන් පෙන්වන්නේ? නොසෙල්වෙන්නා වූ දේවල් පවතින පිණිස. එහෙනම් මොකද්ද නොසෙල්වෙන්නා වූ දේ? නොසෙල්වෙන්නා වූ දේ සදා කාලයකම පවතිනා වූ දේ තමයි උන්වහන්සේගේ ස්වර්ගීය රාජ්‍ය සහ ඒ සභාව ඒ සම්බන්ධතාවය. අපි මෙහෙ කරන්නා වූ ඒ රාජ්‍ය. ඒ රාජ්‍ය නොසෙල්වෙන්නා වූ දේවල් පවතින පිණිස නොසෙල්වෙන්නා වූ දේවල් පවතින පිණිස සෙල්වෙන ඒවා සෑදු දේවල් මේ පහ කරන බව. හොඳට මතක තියාගන්න. ඉතාමයි දෙවියන් වහන්සේ නොසෙල්වෙන්නා වූ රාජ්‍ය මේ ලෝකයේ තුල ස්ථාපිත කරන්න යනවා. නොසෙල්වෙන්නා වූ රාජ්‍ය ස්ථාපිත කරන්න උන්වහන්සේ සැදී පහදී සිටිනවා. හැබැයි තවම සෙල්වෙන්නා වූ රාජ්‍ය මේ ලෝකයේ තියෙනවා. මේකට පිටිපස්සේ උන්වහන්සේ සූදානම් කරලා තියෙනවා නොසෙල්වෙන්නා වූ රාජ්‍ය. ඒ රාජ්‍යෙට තමයි ඔබ මෙහෙ කරන්නේ. ඒ රාජ්‍යෙට තමයි ඔබ නමස්කාර කරන්නේ. ඒ රාජ්‍යෙට තමයි ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. හැබැයි සෙල්වෙන්නා වූ රාජ්‍ය තමයි අපි තවම ඉන්නේ. සෙල්වෙන්නා වූ රාජ්‍යයටගෙන නොසෙල්වෙන්නා වූ රාජ්‍යට ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ. දැන් උන්වහන්සේ මොකද්ද කරන්න යන්නේ? නොසෙල්වෙන්නා වූ රාජ්‍ය පවතින පිණිස සෙල්වෙන්නා වූ රාජ්‍ය පහ කරන්න යනවා. එතකොට තමයි ඔබයි උන්වහන්සේ සදා කාලික ස්වර්ගික සම්බන්ධතාවයේ ස්ථිරත්වයේ පවතින යන්නේ සදා කාලයට. නමුත් මේ මොහොත වෙනදා සැබෑ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යෝ සැබෑ දෙවියන් වහන්සේගේ ආත්මයේ තියෙන මනුෂ්‍යෝ සම්බන්ධ වෙලා ඉන්නේ ඒ නොසෙල්වෙන්නා වූ රාජ්‍යයට. ඒ නොසෙල්වෙන්නා වූ රාජ්‍ය තමයි ආන උත්තරේ. ඒ නොසෙල්වෙන්නා වූ රාජ්‍ය තමයි ආන සුවය. ඒ නොසෙල්වෙන්නා වූ රාජ්‍ය තමයි ආන ආශිර්වාදය. ඒ නොසෙල්වෙන්නා වූ රාජ්‍ය තමයි ආන ජයග්‍රහණය. ඒ සියලුම දේ අපත් කරගන්න නම් ඔබට ඒ පණිවිඩය එන්න අවශ්‍යයි. ඒ පණිවිඩය ඔබට එන්නේ කොහොමද? ඔබ තුල ඒ ආත්මයන් වහන්සේ ඉන්නවා නම් විතරයි. ඒකයි කිව්වේ යෝහන් 16:13 කිව්වේ උන්වහන්සේ අසන දේ කියා පැමිණෙන්න තිබෙන දේ නුඹලාට ප්‍රකාශ කරනවා. එන පැමිණෙන්න තිබෙන දේ උන්වහන්සේ ප්‍රකාශ කරන්නේ කාටද? ඔබ තුල ඉන්න ආත්මයන් වහන්සේට. මම ඔබගේ ගානවා දේවදරුවනේ ඔබ මේ ලෝකේ ගමනක් යනවා. හොඳයි. නමුත් උන්වහන්සේගේ ස්වර්ගීය පණිවිඩය ඔබට එන්න ඔබ ඒ ආත්මයන් වහන්සේත් එක්ක ඉන්නවා. ඔබ ඒ ආත්මයන් වහන්සේත් එක්ක ඉන්නවා. එහෙනම් ඒ ආත්මයන් වහන්සේ තමයි ඔබට මේ ජීවිතේ ප්‍රීතිය කියන දේ නම් හැම මිනිස්සෙක්ම මේ ලෝකේ යම් යම් විදිහට අත්දකිනවා. හැබැයි ස්වර්ගීය ප්‍රීතිය උන්වහන්සේ ඔබට දෙන්නේ ඔබ තුල ඉන්න ආත්මයන් වහන්සේ තුලින්. මෙතන කියනවා එහෙමනම් සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන්නා වූ අපි ගෞරවයෙන්ද දේව පයින්ද දෙවියන් වහන්සේට ප්‍රසන්න වඩ ලෙස සේවය කරන පිණිස. සොලවන්ට බැරි රාජ්‍යයක් ලබන අපි කොහොමද ඒක දෙවියන් වහන්සේට මෙහෙ කරන්න ඕනේ? ගෞරවයෙන් දේව පයින් දෙවියන් වහන්සේට සේවය කරන්න ඕනේ. මෙතන ඉන්න ඔබ හැම කෙනෙක් නමස්කාර කණ්ඩායම සේවය කරන අය ඔක්කොම අලවදර මතක තියාගන්න. ඔබ මට සෙල්ලම් ගමනක් යන්න බෑ. ඔබ තවම මේක දන්නේ නැති නිසා වෙන්නේ නැති ඔබ සෙල්ලම් ගමනක් යන්න. නමුත් දේවදරුවනි ඔබ සම්බන්ධ වෙන්නේ ඔබ නමස්කාරය උසවන්නේ ඔබ මෙහෙ කරන්නේ ඔබ වර්ෂිප් කරන්නේ කාටවත් නෙවෙයි නොසෙල්වෙන්නා ස්වර්ගයේ තිබෙන ඒ මහා සභාවට. එහෙනම් ඒට සම්බන්ධ වෙලා ඉන්න ඔබ සේවය කරන්න ඕනේ ගෞරවයෙන් දේව පයි උන්වහන්සේට ප්‍රසන්න වෙන ලෙස. ඊට පස්සේ කියනවා මක්නිසාද අපි දෙවියන් වහන්සේ විනාශ කරගෙන ඉන්නවා. ඒ කියන්නේ දෙවියන් වහන්සේ තනුවම් දෙන කෙනෙක් කියන එක නෙවෙයි. මේක ඉංග්‍රීසි පරිවර්තනයේ තියෙන්නේ consuming fire. ඇවිලෙන්නා නිතර සුද්ධ වූ දෙවි කෙනෙක්. ඒ කියන්නේ
ගිනි ඇවිලෙනවා කියන්නේ හැම වෙලේම පවිත්‍රායි, සුද්ධයි. ඒ සුද්ධ දෙවි කෙනෙක්ට තමයි ඔබ මෙහෙ කරන්නේ. එහෙනම් ප්‍රියාදර දේවදත්ත හොඳට මතක තියාගන්න. අද ජීවිතේ ප්‍රශ්න නිසා ඔබ දෙවියන් වහන්සේගෙන් අහන්න අවශ්‍ය නැහැ. ඇයි මට මේ වුනේ? ඇයි අපේ පවුලට මේ වුනේ? ඇයි මට සුවය නැත්තේ? ඇයි මට විසඳුම නැත්තේ? ඇයි මට ජයග්‍රහණය නැත්තේ? නෑ, ඔබට ඒව අහන්න අවශ්‍ය නෑ. ඔබ තුල ඉන්න ආත්මයන් ස්වර්ගයෙන් පණිවිඩ ලබා ගන්නවා නම් උන්වහන්සේ ඔබට කියනවා මොකද්ද උනේ? මොකද්ද කරන්න ඕනේ? මොකද්ද වෙන්න කියන්නේ කියලා. මම ගමන් කරන්න මේ ගමන මම නිර්භීතව කියනවා. මගේ ජීවිතේ මොන දේ වුණත් දෙවියන් වහන්සේට මම මේ ඕන තරම් කරලා දෙනවා. නමුත් මම ඔබගේ අහන්නේ ඇයි ස්වාමීනි මේ මොකේ කියලා. මම දන්නවා එක්කෝ දෙවියන් වහන්සේ මට මේක කරන්න මොකටද? හැබැයි දෙවියන් වහන්සේ මට ඒක මා නොදැනුවත්ව වෙන්න ඉඩ දෙන්නේ නැහැ කියන එක මම දන්නවා. ඇයි මම නොදැනුවත්ව මගේ ජීවිතේ කිසිම දෙයක් වෙන්නේ නැහැ කියන එක මම දන්නේ කොහොමද? මම අවදියෙන් ඉන්නේ. මම හැම මොහොතේම අවදියෙන් ඉන්නේ. කාටද? ස්වර්ගීක පණිවිඩයක් දෙන්න. ස්වර්ගයේ සිද්ධ වෙන්නේ මොකද්ද? උන්වහන්සේ මට ඒක මඟ පෙන්වනවා. ඒක මඟ පෙන්වන්න මම උන්වහන්සේගේ අභිමුඛත්වයේ ඉන්නවා. හැම මොහොතේම උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඉන්නවා. වැඩ කරත් ඔය ගියත් මොනවා කරත් උන්වහන්සේත් එක්ක සම්බන්ධතාවය ඉන්නවා. අන්න එවිට උන්වහන්සේගේ ස්වර්ගීක එළිදරව්ව උන්වහන්සේ අපේ ජීවිතයට නිදහස් කරනවා. එහෙනම් දේවදත්වනේ මම ඔබට කියනවා වෙලාවක් නිසා මෙන්න මේක ඔබේ ජීවිතේ තේරුම් ගන්න. මොකක්ද? ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කොහෙටද? ඔබ සම්බන්ධ වෙලා ඉන්නේ කොහෙටද? මේ කොටසේ කිව්වා එදා පොළොවේදී කතා කළ තැනන් වහන්සේ පාතල විට වූ නොගැලවුණා. ස්වර්ගයෙන් කතා කරන තැනන් වහන්සේ කෙරෙන් අහක්ව ගියොත් අපි කොහොම ගැලවෙන්නේ? ඇයි? අවසාන පියවරේ තමයි ඔබමයි ඉන්නේ. එහෙනම් දැන් මිනිස්යන්ට දෙවියන් වහන්සේගේ මිනිස්යන්ට කතා කරන්න දෙවියන් වහන්සේ කොහෙන්ද? ස්වර්ගයෙන්. ස්වර්ගයෙන් උන්වහන්සේ කතා කරන්නේ. ඒ කාටද? ඔබ තුලින් ආත්මයන්ට. එහෙනම් ස්වර්ගයේ සිද්ධ වෙන හැම පණිවිඩයක්ම උන්වහන්සේ ඔබ තුලින් ආත්මයන්ට කතා කරනවා. ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ යේසුස් වහන්සේගේ දෙවෙනි පැමිණීමට ඔබ ඔස්සවා ගන්නවාද කියලා රහස ඔබ තුල ඉන්න ආත්මයන් වහන්සේ ඔබට කතා කරනවා. ඔන්න දැන් සිද්ධ වෙන්නේ. මම මේ දේව වචනේ කියනවා. අස්සදේ කියා පැමිණෙන්නට තිබෙන දේ උන්වහන්සේ ප්‍රකාශ කරනවා. ආමේන්. ඔබ අහලා නැති වෙන්නේ සමහරට මම අද මේ කිව්වනේ. දේව වචනේ කියන උන්වහන්සේගේ පැමිණීම ස්වර්ගයේ දේවදූතයන් යන්නේ නැහැ, මනුෂ්‍ය පුත්‍රයා යන්නේ නැහැ. පියාණන් වහන්සේ විතරමයි දන්නේ. නමුත් ඔබ තුල ඉන්න ආත්මයන් වහන්සේ මම නෙවෙයි බයිබලයේ කියන්නේ. පැමිණෙන්න තිබෙන දේ වහන්සේ ප්‍රකාශ කරනවා. එනම් පැමිණෙන්න තිබෙනවා මේ දේ කියලා මධ්‍යම රාත්‍රියේ වහන්සේ ඔබ තුල ඉන්න ආත්මයන්ට වහන්සේ කතා කරනවා. එනම් ඔබට මේ ආත්මයන් වහන්සේ දීලා තියෙන ඔන්න ඔය ප්‍රයෝජනෙට ස්වර්ගීක පණිවිඩය ඔබ තුලට එවනවා. එදා සීනයි කන්දේදී උන්වහන්සේ කතා කරා, දිවස්වරුවක් මගෙන් කතා කරා, ආත්මය ගියා. නමුත් අද මොකද්ද වෙන්නේ? ස්වර්ගයේ සිද්ධ වෙන්නේ මොකක්ද? මේ හැම දෙයක්ම උන්වහන්සේ අපට කතා කරනවා. මෙන්න මේක තමයි ආශිර්වාදවත් ජීවිතය. එනම් ඔබ මා රැස් වෙලා ඉන්නේ, සම්බන්ධ වෙලා ඉන්නේ කොහෙටවත් නෙවෙයි, ස්වර්ගීය ජෙරුසලමට, ඒ මහා රැස්වීමට. එහෙනම් එකට ඔබ සම්බන්ධ වෙන්න. අන්න දෙවියන් වහන්සේ ඔබට විසඳුම, සුවය, ජයග්‍රහණය, හැම දෙයකම ප්‍රීතිය, සහනය, ආශිර්වාදය වහන්සේ මේ ජීවිතේ නිදහස් කරනවා. අපි දෙවියන් වහන්සේට කියමු ස්වාමීනි ඔබට ස්තුතියි. ඔබ වහන්සේ අපේ ජීවිතවලට කතා කරනවා. ඔබ වහන්සේ අපිට මඟ පෙන්වුවා. ඔබ වහන්සේට ස්තුතියි කියලා අපි ඔබ වහන්සේගේ අභිමුඛත්වයෙන් වහන්සේට ස්තුතිවන්ත වෙනවා.